අ මගේ ඔළුව රිදෙනවා. මගේ බඩ රිදෙනවා. මගේ උගුර රිදෙනවා. මගේ කොන්ද රිදෙනවා. මගේ කකුල රිදෙනවා. මගේ අත රිදෙනවා. ඔන්න ඔය වගේ අදහසක් කියනකොට ඕක අපිට කියන්න ක්‍රම ගොඩක් තියෙනවා. මේක ඇවිල්ලා එක ක්‍රමයක් විතරයි. රයිට්? එතකොට මගේ ඊට පස්සේ රිදෙන කොටස දාලා ඊට පස්සේ රිදෙනවා. මගේ ඔළුව රිදෙනවා. මගේ බඩ රිදෙනවා. උගුර රිදෙනවා. මගේ කට රිදෙනවා. අන්න ඒ වගේ අපිට ඕන එකක් දාලා මෙතන දාලා කතා කරන්න පුළුවන්. ඕක හිබ්‍රු භාෂාවෙන් කියවෙන්නේ රිදෙනවා මගේ අවසානයේ කියන්නේ ඇඟේ කොටස. සිංහලෙන් කිව්වොත් එහෙනම් මගේ බඩ රිදෙනවා. ඔය හීබ්‍රුවෙන් කිව්වොත් එන වචන එන රටාව හැදෙන්නේ රිදෙනවා මගේ බඩ. රිදෙනවා මගේ ඔළුව. රිදෙනවා මගේ කකුල. අන්න ඒ විදිහට තමයි හිබ්‍රු භාෂාවේ හැදෙන්නේ වාක්‍ය රටාව හැදෙන්නේ ඒ විදිහට. එතකොට මේ ගත්තොත් එහෙනම් රිදෙනවා කියලා කියන එක කියන ක්‍රම දෙකක් තියෙනවා. පිරිමි කෙනෙක් කියන්නේ පිරිමි දෙයක් ගැන කියනවා නම් කියන්නේ කොඑව්. ගැහැණු දෙයක් ගැන කියනවා නම් කියවෙන්නේ කොඒවෙත් කියලා. එහෙනම් රිදෙනවා කියන ක්‍රියාපදයේ ඒකවචන පිරිමි ඒකවචන පදේ කොඒව්. රිදෙනවා කියන ක්‍රියාපදේ ගැහැණු ඒකවචන පදේ ක්‍රියාපදයේ කොඒවෙත්. එතකොට මගේ කියන අදහස ගන්න දාන්නේ ලී කියන එක. ඒක ගැහැණු පිරිමි කියලා වෙනසක් නැහැ ලී. කියන්නේ මගේ මට දෙකම ඒ අදහස් දෙකම එනවා. එතකොට ඊට පස්සේ අපි බලන්න ඕන ඇඟේ මොනවද රිදෙන්නේ කියලා. ඇඟේ මොන කොටසද රිදෙන්නේ? අන්න ඒ කොටස අනුව තමයි මේ වාක්‍යයේ කොහෙව්ද කොහෙවෙද්ද කියන එක එන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ ඇඟේ රිදෙන කොටස අනුව. ඉතින් ඔයාලා දන්නවා ඇති දන්නෙත් නැතුව ඇති හිබ්‍රු භාෂාවේ අපේ ඇඟේ කොටස් හැම කොටසක්ම එක්ක පිරිමි එක්ක ගැහැණු විදිහට බෙදෙනවා. දැන් ඔළුව කියන එක ගත්තොත් එහෙම ඔළුවට කියන්නේ රෝෂ් කියලා. ඒක ඇවිල්ලා පිරිමි පදයක්. පිරිමි නාම පදයක්. බඩ කියන්නේ හබෙතෙන් බෙටන් නෙමෙයි. එහෙම එක කියවෙන්නේ නැහැ. බෙතෙන් හරිනම් හරි වචනේ බෙතෙන්. බඩට කියන්නේ හබෙතෙන්. ඒක ඇවිල්ලා ස්ත්‍රීලිංග නාම පදයක්. උගුරට කියන්නේ ගරෝන්. ගරෝන් කියන්නේ උගුර. ඒක ඇවිල්ලා පිරිමි නාම පදයක්. එතකොට අපි රිදෙන්නේ මොකද්ද? ඇඟේ කොටසක්නේ. ඇඟේ රිදෙන කොටස පිරිමි දෙයක් නම් පාවිච්චි කරන්නේ කොයව් කියන වචනේ. කොයව්ලි රෝෂ්. ඒ කියන්නේ මගේ ඔළුව රිදෙනවා. බඩ රිදෙනවා නම් බඩ කියන්නේ ස්ත්‍රීලිංග පදයක් නිසා මේ කොයවෙත් කියන දෙකෙන් අපි පාවිච්චි කරන්නේ කොයවෙත් කියන එක. මොකද කොයවෙත් පාවිච්චි කරන්නේ ස්ත්‍රීලිංග දෙයක් සම්බන්ධයෙන් කියනකොට. කියන කෙනා ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එක මෙතනට අදාළ නැහැ. ඒ නිසා ගොඩක් කට්ටිය මේ ගැන හරියට දන්නේ නැතුව ඒ ගැන අවබෝධයක් නැතුව එක මේ වාක්‍ය හදලා දානවා කට්ටියට පුරුදු වෙන්න. ඒක මේ ලොකු අපරාධයක්. ඒක එහෙම කරන්න එපා. අපි මේ වගේ දෙයක් කියනකොට මේක දැන් මගේ ඔළුව රිදෙනවා නම් ඒක කියන එක ක්‍රමයක් තමයි මේක කොයව්ලි රෝෂ්. කොයවෙත්ලි රෝෂ් කියලා කියන්න බෑ. මොකද දැන් ඔළුව රිදෙන කෙනා ගැහණු පිරිමි කියන එක මෙතන අදාළ නැහැ. රිදෙන්නේ මොකද්ද කියන එක තමයි මෙතන අදාළ වෙන්නේ. රිදෙන්නේ ඔළුව නම් අපි බලන්න ඕන ඔළුව කියන එක ගැහණු පදයක්ද පිරිමි පදයක්ද? ඔළුව කියන්නේ පිරිමි පදයක්. එහෙනම් කොඑව්ලි රෝෂ්. බඩ කියන්නේ ගැහණු පදයක්. එතකොට අපි කියන්නේ කොයෙවෙත් බෙතෙන් ෂෙල්.